කොහමද? මේ වෙලාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සංචාරකයා විත් හේෂාන් මල්ල ඔන්ලයින් අපේ YouTube channel දෙකම නරඹන ප්‍රේක්ෂකයෝ. අපි ආවද පොඩ්ඩක් කල්පිටියට. කල්පිටියට තනියෙන් නෙමෙයි ගොඩක් කට්ටියත් එක්ක අපි දැන් පොඩ්ඩක් ඇවිල්ලා මේ මොකක් හරි කරගන්න බෑ YouTube එකේ පොඩක් හරි කරගන්න ඕන. ඒ ඉස්සලා පොඩි මේ වැඩක් කරේ. හොඳයි මේ පොඩි අපි සෑහෙන දුර ගමනක් ආවේ නේ හේෂා මාතලේ ඉඳන්. මාතලේ ඉඳන් අපි සෑහෙන දුර ගමනක් ආවා. අපි අපේ ස්කූල් එකකින් ආවේ. අපි පොඩ්ඩක් නාන්න තමයි පොඩි මුන්සියට පෙන්නනවා. මුන්සියට කියන්නේ මේ පැත්ත නා හිස්. ඔන්නෝම කැරකිලා ආවම ඔන්න ඉන්න. රයිට්. එතකොට හේෂාන් මාතලේ ඉඳන් උදේ 6ට විතර ආවේ. වැඩ ගොඩක් කරගෙන ඉතින් මේ යන්නේ. ඔව්. මේ එනකොට මේ කියන්න ඕනි වැස්සා. හැබැයි වෙලාව කියන්නේ අපේ වාසනාව කියන හේෂාන් කල්පිටිය එනකොට වැස්ස පායලා තිබ්බේ. කිසි ප්‍රශ්න නැහැ. උදේම මේ විශේෂ වැඩක් තිබ්බා. ඒ විශේෂ වැඩේට ගියා. ඒ වැඩෙත් එක්ක තමයි අද දවසම ගතුනේ. දවස ගත වෙලා දැන් ගමනේ විඩාව නිවා ගන්න තමයි දැන් හැමෝම වෙලා මෙතන රැඳිලා ඉන්නේ. ඉන්නේ කොහෙද කල්පිටිය? කල්පිටිය බීච් එකේ ඉන්නේ. රයිට්. ජය වේවා. සුබදවසක්. එහෙනම් හේෂාන් මල්ල සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ සංචාරය සබ්ස්ක්‍රයිබ් කරන්න. කොල්ලව එක්කන් ආවා. කුරුණේගල ඉඳන්. මේ ওই විදිහට තමයි අපි අද කල්පිටිය අපේ සවාරිය. ඉතින් විශේෂයෙන් මාතලේ ඉඳන් අපි ආවේ උදේ 6ට විතර මේ අත්දැකීම් එකතු කරගන්න. මොකද අද දවසේ ඊටත් වඩා ලොකු වැඩසටහනක් අපි සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ වැඩසටහන ඉවර වුණාට පස්සේ අපි විඩාව නිවා ගන්න කල්පිටියට ආවා. මේ තමයි කල්පිටිය බීච් එක. ඉතින් කල්පිටිය බීච් එකේ අපූර්වත්වය සුන්දරත්වය මොන වගේ එකක්ද කියන එක ඔයගොල්ලන්ට දැක කියා ගන්න පුළුවන්. ඒ අවස්ථාව වරන් දෙනවා. එහෙනම් තාමත් බැරි වුණා නම් සංචාරකයා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එකම ඊට එහායින් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. සංචාරකයා @කල්පිටිය. හරියටම අවස 6:50 විනාඩි 35-40ක් විතර වගේ කල්පිටිය බීච් එකේ ඉන්නේ නෑවා. කොහොම හරි එතනින් පස්සේදී තව ස්වල්ප මොහොතකින් කල්පිටියෙන් නැවත මාතලේ බලා ඉඳන් දෙන්න තමයි යන්නේ. ඉතින් කාලෙකින් මොහොතේ නෑවේ මාස දෙකක් වගේ මේකේ කොමික් ප්‍රශ්න එකක් මේ තියෙන බැරි ප්‍රශ්න එකක් අපිට අතම කවිදින් වෙලාවක් නැහැ. කොහොම හරි අද දවස බොහොම ලස්සන දවසක්, සුන්දර දවසක්, සුපිරි දවසක් මේ කල්පිටිය වෙරළේ ඉන්නේ. කල්පිටිය බොහොම ලස්සන අපූර්ව සුන්දර වෙරළක්. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉතින් මේ දවස්වල නිදහසේ ඉන්නවා කොවිඩ් ප්‍රශ්න වලින් පස්සේ ඔබට නිදහස තියෙනවා. ඔබට සාමකාමීව ප්‍රවේශමෙන් ඔබට පුළුවන්කම තියෙනවා කල්පිටියට